අහලා තියෙනවද අමරදේව මහත්තයාගේ කුමරියක පාස් අනඹ සැලුණා. අහන්නකෝ ඕකේ බං අරු මොනවද කියලා දෙන කොටට ඇඳලා හිරට ගැහුව පිස්සුද? ඕවද රාගය? කුමරියක පාස් අනඹ සැලුණා වසා සිටි නෙතුපියන් හැරුණා. කුමර බඹසර අසපුවේ මා සමවැදී උන් දැහැන් බිඳුණා. තේරෙන්නේ නැහනේ. ඔහේ යනවා. ඕකේ එකතන කියනවා උකුල ලැමහස මලවි කරලිය මුවා කලෑගේ දුහුල් සලුතිර. තේරෙන්නේ නැහැ. සුන්දර ගැහණියක් ඔහු මවා ගන්නවා. උකුල ලැමහස මලවි කරලිය. උකුල ලැමහස හංසයින් හා සමාන පියරියොල මලවි කරලිය. මොකද මලවි කරලිය කියන්නේ? ඕන්නේ නැහැ පස්සේ දවසක් කියලා දෙන්න. ඕන්නේ නැහනේ. ඒක කුණු හරපනේ මලවි කරලිය කියන්නේ. මලවියා කියන්නේ බං මල්සරා. අනංගයා. කරලිය කියන්නේ සෙල්ලම් කරන තැන. එහෙනම් මල්සරාගේ ක්‍රීඩා ස්ථානය කියලා හඳුන්වන්නේ ගෑනුන්ගේ ස්ත්‍රීලිංගය. දැන් මොනවද මේ කියලා දෙන්නේ? මොනවද කියලා නැත්තේ? අර හිරට කොටට තදට ඇදලා පස්ස විතරද? උකුල ලැමහස මලවි කරලිය ඒ සියල්ල දුහුල් සලුවකින් වහලා දෙනවා. විනිවිද පේන දුහුල් සලුවකින් විවර කෙරුවා මනස්සලෙලුන්. ඒ දුහුල් සලුව මනස නැමැති සල්ලාලව අයින් කරනවා. මනසින් අර සුන්දර යෝතිය නිරුවත් කරනවා. වාව්. ඕක අහද්දී අපේ හිතේ වල්වලට වැදීමක් ඇති වෙන්නේ නෑ. උඹලා නම් කියන අපිට නම් මොකුත් ඇති වුන්නේ නැහැ සර් තේරෙන්නේ නැති හින්දා කියලා. වැඩි හිටියෝ යල්ලා උඹලා මාර රසයක් විඳිනවා. අන්න පුතේ සාහිත්‍ය කියන්නේ. පැහැදිලිද? ඔව්. ඒ hina ගියේ මොකටද? තාම ඇට්ටරයි. ඕක තේරෙන්නේ නැහැ තාම. අපේ වයසට වරෙල්ල එතකොට තේරෙනවා. තේරුණාද? එහෙනම් හැංගීම් ඇවිස්සෙන්නේ දැන් ඇත්තටම හැංගීම් ඇවිස්සෙන්නේ මොකද්ද? කොටට ඇඳලා හිරට වද්ද පස්ස වව්. හැබැයි ඊට වඩා අරකින් හැංගීමක් ඇති කරනවා. සාහිත්‍යමය වශයෙන් සාර්ථක අමරදේව මහත්තයා. අර තරුණ ගායකයාගේ නිර්මාණය අසාර්ථකයි හැංගීම් ඇවිස්සෙනවා. තරහක් වුණත් එහෙමයි. මරණවල විතෝ කියන එක එහෙම තරහක් ඇති නොවෙන්න කියන්න පුළුවන්. කොහොමද? රුචිරාණනී අහන්න එකපාර මා මරන්න. ඒ පැහැදිලිද? ඒ ආදරෙන් කියන්න පුළුවන්. තෝ නොදකින් නොදොමකින් තෝ මට හම්බෙන්න බෑ කවදාවත් ජීවිතේ. කියලා කියන එක කියන්න පුළුවන් කොහොමද? මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා. නොදකින් නොදොමකින් කියන එක ලස්සනට කිව්වා.